ආදරය මුලින්ම ඇතිවෙන්නේ ඇසටද? නැහැ. නාසයට. මනසටත් හොරා ඔබේ සහගරුවාව තෝරා ගන්නා ශරීරයේ රහසිගත සුවන ෆෙරමෝන්ස් ගැන ඔබ දැනගත යුතුම විස්මිත කරුණු මෙන්න. පළමු කොටස. ආකර්ෂණයේ රහසිගත රසායන විද්‍යාව සහ නාසයේ තීරණය. ආදරය මුලින්ම ඇතිවන්නේ කොහේද කියා යමෙකුගෙන් නැසුවොත් බොහෝ දෙනෙක් පවසන්නේ එය ඇස් දෙකෙන් හෝ හදවතින් ආරම්භ වන බවයි. නමුත් විද්‍යාව පවසන්නේ මීට වඩා හාත්පසින්ම වෙනස් කතාවකි. ඔබ යමෙකුට ආකර්ෂණය වීමට බලපාන ප්‍රබලම සාධකය ඇත්තේ ඔබේ ඇස්වල නොව ඔබේ නාසය තුලයි. අද අපි සාකච්ඡා කරන්නේ මිනිස් සිරුරේ සුවඳ human scent සමාජ ආකර්ෂණයට සහ ඔබේ සහගරු හෝ සහකාරිය තෝරා ගැනීමට බලපාන ඒ විස්මිත රසායන විද්‍යාව පිළිබඳවයි. ආකර්ෂණය පිටුපස්සේ ඇති රහසිගත සංඥා. සතුන් ලෝකයේ දෙස බැලුවහොත් සතුන් තම සහගරුවන් තෝරා ගැනීමට, සතුරන් හඳුනා ගැනීමට සහ තොරතුරු හුවමාරු කර ගැනීමට සුවඳ භාවිතා කරන බව අප දන්නවා. මිනිසා දියුණු ජීවියෙකු වුණත් අපේ මොළයේ ප්‍රාථමික කොටස් තවමත් ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයටමයි. අපට දැනෙන හෝ නොදැනෙන මට්ටමේ පවතින සිරුරේ ස්වභාවික සුවඳ අනිත් පුද්ගලයාගේ ජානගත සැකසුම පිළිබඳව අපේ මොළයට රහසිගත පණිවිඩයක් ලබා දෙනවා. විද්‍යාඥයන් පවසන්නේ සෑම මිනිසෙකුටම අනන්‍ය වූ සුවඳ සලකුණක් scent print පවතින බවයි. මේ හරියට ඔබේ ඇඟිලි සලකුණක් වගේ. ඔබ භාවිතා කරන සුවඳ විලම් වලට යටති පවතින මේ ස්වභාවික සිරුරේ සුවඳ ඔබ කෙබඳු පුද්ගලයෙකුද යන්න ලොවට හෙළි කරන ප්‍රබල මාධ්‍යයක් ලෙස ක්‍රියා කරනවා. MHC ජාන සහ ටී-ෂර්ට් පරීක්ෂණය. මේ පිළිබඳව ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ පරීක්ෂණය සිදු කළේ ස්විට්සර්ලන්තයේ ක්ලවුස් වෙඩිකින් නැමැති විද්‍යාඥයයි. මේ ප්‍රසිද්ධියට පත්වුනේ ස්වෙටි ටී-ෂර්ට් ස්ටඩි නමින්. මෙහිදී ඔහු පිරිමි පුද්ගලයන් පිරිසකට දින 2ක් තිස්සේ එකම ටී-ෂර්ට් එක ඇඳගෙන සිටීමට ඉඩ ලබා දුන්නා. පසුව එම ටී-ෂර්ට් වල සුවඳ බලන්න කාන්තාවන්ට අවස්ථාව ලබා දුන්නා. මෙහිදී ලැබුණු ප්‍රතිඵලය විස්මයජනකයි. බොහෝ කාන්තාවන් ආකර්ෂණීය වූයේ තමන්ගේ ජානගත සැකසුමට වඩා හාත්පසින්ම වෙනස් ජානගත සැකසුමක් සහිත පිරිමින්ගේ සුවඳටයි. විද්‍යාත්මකව මෙයට හේතුව වන්නේ දෙමව්පියන් දෙදෙනාගේ ජාන එකිනෙකට වෙනස් වන තරමට ඔවුන්ට ලැබෙන දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වඩාත් ශක්තිමත් වීමයි. ඒ කියන්නේ ඔබේ නාසයේ රහසිගතව සිදු කරන්නේ ඔබේ අනාගත දරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිත කිරීමට අවශ්‍ය ජානගත ගැළපීම පරීක්ෂා කිරීමයි. සුවඳ සහ මතකයේ අතර ඇති සහසම්බන්ධය. සුවඳ යනු අපේ මොළයේ ලිම්බික් පද්ධතියට සෘජුවම සම්බන්ධ වන එකම ඉන්ද්‍රියයි. මෙය මොළයේ හැඟීම් සහ මතකයන් පාලනය කරන මධ්‍යස්ථානයයි. යමෙකුගේ සුවඳ අපට වසර ගණනාවකට පසුව වුණත් මතක තිබෙන්නේ ඒ නිසයි. ඇතින් සුවඳවලු දුටු සැනින් අපට යම් පුද්ගලයෙකු හෝ සිදුවීමක් මතක් වන්නේ ඒ නිසයි. ආකර්ෂණයේදී සුවඳ මෙතරම් වැදගත් වන්නේ එය තර්කයට වඩා හැඟීම් සමග සෘජුවම ගනුදෙනු කරන නිසයි. ඔබ යමෙක් සමග කතා කිරීමටත් පෙර ඔබේ නාසය ඔහු හෝ ඇය ඔබට ගැළපෙන සහගරුවෙකුද යන්න තීරණය කර අවසానයි. එසේනම් අප භාවිතා කරන කෘත්‍රිම සුවඳ විලම්භ මේ ස්වභාවික ක්‍රියාවලියට බාධකයක් වෙනවාද? උපත් පාලන පෙටි වගේ ඖෂධ නිසා කාන්තාවන් සහගරුවන් තෝරා ගන්නා ආකාරය වෙනස් වෙන්නේ කොහොමද? ඒ ගැන අපි දෙවන කොටසින් සාකච්ඡා කරමු. දෙවන කොටස කෘත්‍රිම සුවඳ සහ සහගරු තේරීමේ පැටලවිල්ල. පළමු කොටසින් අප සාකච්ඡා කළේ අපේ නාසය හරහා සිදුවන ඒ රහසිගත ජානගත පරීක්ෂණය පිළිබඳවයි. නමුත් අද අපි ජීවත් වන්නේ සබන්, ෂැම්පූ, ඩියෝඩරන්ට් සහ මිල අධික සුවඳ විලම් වලින් පිරිලෝකයක. මිලස අපේ ස්වභාවික සිරුරේ සුවඳ කෘත්‍රිම සුවඳ වලින් වැසී යාම සහගරුවෙකු තෝරා ගැනීමේදී අපේ මොළයට වැරදි පණිවිඩ ලබා දෙනවාද? අද අපි ඒ ගැන සොයා බලමු. සුවඳ විලම් වලින් වැසී යාන ජානගත සලකුණ. අපි සුවඳ විලම්භ භාවිතා කරන්නේ අන් අයව ආකර්ෂණය කර ගැනීමටයි. නමුත් උත්ප්‍රාසහජනක කරුණ තමයි ඇතින් මේ කෘත්‍රිම සුවඳවලු මගින් අපේ සිරුරේ සැබෑ ආකර්ෂණීය පණිවිඩය යටපත් කිරීමයි. විද්‍යාඥයන් පවසන්නේ අප තෝරා ගන්නා සුවඳ විලම්භ පවා අපේ ස්වභාවික සිරුරේ සුවඳට ගැළපෙන වේවා බවයි.
ඒ කියන්නේ අප නොදැනුවත්ම අපේ MHC ජානවලට අනුකූල වන සුවඳවල් තෝරා ගැනීමට පෙළඹෙනවා. නමුත් ගැටලුව වන්නේ අධික ලෙස රසායන සුවඳවල් භාවිතා කර විට අනෙක් පුද්ගලයාගේ නාසයට ඔබේ සැබෑ ජානගත තොරතුරු හඳුනා ගැනීමට අපහසු වීමයි. මෙය හරියටම වැදගත් ලියකියවිලි සහිත ෆයිල් එකක් මත තීන්ත හැලී තිබෙනවා වගේ තත්වයක්. එවිට අපේ මොළය තීරණය ගන්නේ සැබෑ ජානගත ගැළපීම මත නොව කෘත්‍රිමව මවා පෑසුවඳක් මතයි. උපත් පාලන පෙටි සහ ආකර්ෂණයේ වෙනස. මේ ක්ෂේත්‍රයේ සිදු කළ වඩාත්ම ආందోලනාත්මක සොයා ගැනීමක් වන්නේ උපත් පාලන පෙටි කාන්තාවන්ගේ සහගරු තේරීමේ රුචිකත්වයට බලපාන ආකාරයයි. උපත් පාලන පෙටි මගින් කාන්තාවක හෝමෝන මට්ටම වෙනස් කරනවා. එය ඇයගේ සිරුරට දැනෙන්නේ ඇය ගැබගෙන සිටිනවා වගේ හැඟීමකයි. ගැබගෙන සිටින කාන්තාවකේ ස්වභාවික අවශ්‍යතාවය වන්නේ තමාව ආරක්ෂා කරන ඥාතීන් අසල සිටීමයි. මේ නිසා උපත් පාලන පෙටි භාවිතා කරන කාන්තාවන් තමන්ගේ ජානවලට සමාන ජාන ඇති පිරිමින්ගේ සුවඳට වැඩිපුර ආකර්ෂණය වන බව පරීක්ෂණ වලින් හෙළි වී තිබෙනවා. මෙය ඊටමත් භයානක තත්වයක් විය හැකියි. මක්නිසාද ඇය පෙටි භාවිතා කිරීම නැවතූ පසු ඇයගේ ස්වභාවික හෝමෝන ක්‍රියාත්මක වී කලින් ආකර්ෂණීය වූ පුද්ගලයාගේ සුවඳ ඇයට අප්‍රසන්න වීමට ඉඩ පවතිනවා. මේ විවාහ ජීවිතයේ ගැටලු ඇතිවීමට පවා බලපාන ප්‍රබල සාධකයක්. සබන් සහ සනීපහරණ සම්බන්ධ නිෂ්පාදනවල බලපෑම. අද අප භාවිතා කරන බොහෝ සබන් වර්ගවල ට්‍රයික්ලෝසන් වැනි රසායන ද්‍රව්‍ය අඩංගු වෙනවා. ඒවා සිරුරේ සිටින හිතකර බැක්ටීරියා විනාශ කරයි. ඔබේ සිරුරේ ස්වභාවික සුවඳ නිර්මාණය වන්නේ ඔබේ සමමත වෙසෙන බැක්ටීරියා සහ ඔබේ ස්වභාවික ශ්‍රාවයන් අතර සිදුවන ප්‍රතික්‍රියාවෙන්. අප අධික ලෙස සනීපහරිය ගැන සිටි මේ බැක්ටීරියා විනාශ කර විට අපේ අනන්‍ය සුවඳ නැති වී යනවා. නූතන විද්‍යාව පවසන්නේ යමෙකුට සැබෑවින්ම ආකර්ෂණීය වීමට නම් එම පුද්ගලයාගේ ස්වභාවික දහඩ්‍ර සුවඳ පවා අපට ප්‍රියජනක විය යුතු බවයි. ඔබ යමෙකුට සැබෑවින්ම ආකර්ෂණය වනවා නම් ඔහු හෝ ඇය දවස් පුරා වැඩ කර හෙම්බත් වී සිටින විට දැනෙන සුවඳ පවා ඔබට අප්‍රසන්න නොවිය යුතුයි. සුවඳ විලම්බලට යටතේ සෙන්වී තිබෙන මේ රසායන විද්‍යාව අපේ ජීවිතයේ තීරණාත්මක සාධකයක් වන්නේ එලෙසයි. එසේනම් පිරිමින් සහ ගැහැණු සුවඳට ප්‍රතිචාර දක්වන්නේ එකම ආකාරයටද? පිරිමින්ගේ සුවඳ ගැහැණුන්ගේ මානසික අස්තරය අඩු කිරීමට සමත්වව දානවාද? ඒ ගැන අපි දෙවන කොටසින් සාකච්ඡා කරමු. තුන්වන කොටස ලිංගික ආකර්ෂණය සහ සුවඳේ සනසවන බලය. පෙර කොටස්වලදී අප කතා කළේ ජානමය ගැළපීම සහ කෘත්‍රිම සුවඳවල් ගැනයි. නමුත් ඔබ දන්නවාද යමෙකුගේ සිරුරේ සුවඳට ඔබේ මානසික ආතතිය අඩු කිරීමට හෝ ඔබේ හෝමෝන මට්ටම ක්ෂණිකව වෙනස් කිරීමට හැකියාව ඇති බව. අද අපි බලමු පිරිමි සහ ගැහැණු සිරුරේ සුවඳ ආකර්ෂණයට ඔබෙන් ගිය ගැඹුරු ජීව විද්‍යාත්මක බලපෑමක් ඇති කරන්නේ කෙසේද කියා. ෆෙරමෝන අදෘශ්‍යමාන පණිවිඩකරුවෝ. සතුන් අතර මෙන්ම මිනිසුන් අතරද ෆෙරමෝන නැමැති රසායන ද්‍රව්‍ය ක්‍රියාත්මක වන බව විද්‍යාඥයන් විශ්වාස කරනවා. මේවා අපට නහයට සුවඳක් ලෙස දැනෙන්නේ නැති වුණත් අපේ මොළයේ ඇති වොමර නෝසල් ඉන්ද්‍රිය හරහා හඳුනාගනු ලබනවා. මෙමගින් අනෙක් පුද්ගලයාගේ සාරවත් බව, ෆර්ටිලිටි, සෞඛ්‍ය සහ ලිංගික සූදානම පිළිබඳව තොරතුරු මොළයට සංවිධානය වෙනවා. විශේෂයෙන්ම කාන්තාවන් තම ඔසප් චක්‍රයේ වඩාත් සාරවත් කාල සීමාවන් හිදී පසුවන විට ඔවුන්ගේ සිරුරෙන් නිකුත්වන සුවඳ පිරිමින්ට වඩාත් ආකර්ශනීය ලෙස දැනෙන බව පර්යේෂණ වලින් තහවුරු වී තිබෙනවා. එම කාල සීමාව තුළ කාන්තාවකගේ සිරුරේ සුවඳ විඳින පිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන මට්ටම ඉහළ යන අතර එය ඔවුන් තුළ ලිංගික ආකර්ෂණීය වැඩි කිරීමට ඍජුවම බලපානවා. පිරිමි සුවඳ සහ කාන්තාවන්ගේ මානසික සහනය. බොහෝ කාන්තාවන් පවසන්නේ තම සහකරුගේ ටී-ෂර්ට් එකක් ඇඳමින් හෝ ඔහුගේ කොට්ටකක සුවඳ බලමින් තමන්ට විශාල මානසික සහනයක් ලැබෙන බවයි. මෙය හුදෙක් මානසික හැඟීමක් පමණක් නොවේ. බ්‍රිටිෂ් කොලම්බියා විශ්වවිද්‍යාලයේ කළ පර්යේෂණයකට අනුව තම සහකරුගේ සිරුරේ සුවඳට නිරාවරණය වන කාන්තාවන්ගේ කෝටිසෝල් හෙවත් ආතති හෝමෝනය සැලකිය යුතු ලෙස අඩුවන බව සොයාගෙන තිබෙනවා. අනෙක් අතට නන්නාඳුනන පිරිමියෙකුගේ සුවඳ දැනෙන විට කාන්තාවන්ගේ ආතති මට්ටම ඉහළ යනවා. මෙයින් පෙනී යන්නේ අපේ නාසය සහ මොළය එක්ව
අපට ආරක්ෂිත සුවඳ සහ අනතුරුදායක සුවඳ වෙන්කර හඳුනා ගැනීමේ පුදුමාකාර හැකියාවකින් යුක්ත බවයි. ඔබේ සහකරුගේ සුවඳ ඔබට සුව පහසුවක්, කම්ෆර්ට් ලබා දෙන නම් ඒන් අදහස් වන්නේ ඔබේ රසායන විද්‍යාව ඔහු සමග මනාව ගැලපෙන බවයි. සුවඳ සහ සහකරු කෙරෙහි ඇති විශ්වාසය. ආකර්ෂණය ඇතිවීමට පමණක් නොවේයි, එම ආකර්ෂණය දීර්ඝකාලීනව පවත්වා ගැනීමටත් සුවඳ බලපානවා. යමෙකුගේ සිරුරේ සුවඳ අපට ප්‍රියජනක වන විට අපේ මොළයේ තුල ඔක්සිටෝසින් හෙවත් ආදරේ හෝමෝනය නිපදවීම උත්තේජනය වෙනවා. මෙය පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති විශ්වාසය සහ බැඳීම ශක්තිමත් කිරීමට උදව් වෙනවා. නමුත් මතක තබා ගන්න, මෙම ස්වභාවික ආකර්ෂණය ක්‍රියාත්මක වන්නේ පිරිසිදු සිරුරක් පවතින විටයි. අපිරිසිදුකම නිසා ඇතිවන දුගන්ධ සහ සිරුරේ ස්වභාවික සුවඳ යනු දෙකක් නෙවෙයි. සිරුරේ සුවඳ ආකර්ශනීය වන්නේ එය සෞඛ්‍ය සම්පන්න ජීවිත රටාවක් සහ නිසි සනී ආරක්ෂයක් සමග මුසු වී තිබෙන විටයි. එසේනම් අපේ සිරුරේ සුවඳ වඩාත් ආකර්ශනීය කර ගැනීමට අපට කල හැකි දේවල් මොනවාද? අප ගන්නා ආහාර සහ අපේ පුරුදු අපේ සුවඳ සලකුණ වෙනස් කරන්නේ කොහොමද? ඒ ගැන අපි 4 වන කොටසින් සාකච්ඡා කරමු. 4 වන කොටස, ඔබේ සිරුරේ සුවඳ සලකුණ වෙනස් කරන රහස්. පෙර කොටස්වලදී අප ඉගෙන ගත්තේ සුවඳ හරහා සිදුවන ජානමය තේරීම සහ හෝමෝන ක්‍රියාත්මක වීම පිළිබඳවයි. නමුත් ඔබ දන්නවාද, ඔබේ සිරුරේ ස්වභාවික සුවඳ යනු ස්ථාවර දෙයක් නොවන බව? ඔබ අනුභවන ආහාර, ඔබ බොන පාන වර්ග සහ ඔබේ මානසික මට්ටම අනුව ඔබේ සිරුරේ සුවඳ සලකුණ දිනෙන් දින වෙනස් විය හැකිය. අද අපි බලමු වඩාත් ආකර්ශනීය සුවඳක් සහිත පුද්ගලයෙක් වන විට ඔබට කල හැකි ප්‍රායෝගික වෙනස්කම් මොනවාද කියා. ආහාර සහ සිරුරේ සුවඳ අතර සම්බන්ධය. විද්‍යාත්මක පර්යේෂණ වලින් හෙළි වී ඇත්තේ අප ගන්නා ආහාර සුරිජුවම අපේ දහඩේ රසායන සංයුතිය වෙනස් කරන බවයි. විශේෂයෙන්ම පිරිමින් එළවලු සහ පළතුරු වැඩිපුර ආහාරයට ගන්න විට ඔවුන්ගේ සිරුරේ සුවඳ කාන්තාවන්ට වඩාත් ප්‍රසන්න සහ මල්වන සුවඳකින් ෆ්ලෝරල් ස්වීට් යුක්තව දැනෙන බව පර්යේෂණ වලින් සොයාගෙන තිබෙනවා. මේට හේතුව පළතුරු වල ඇති කැරටිනොයිඩ්ස් නැමැති සංයෝගයි. අනෙක් අතට අධික ලෙස රතුමස් අනුභවන පුද්ගලයන්ගේ සිරුරේ සුවඳ වඩාත් තද සහ ඇතැම් විට අප්‍රසන්න විය හැකිය. එමෙන්ම සුදු ලූණු සහ ලූණු වැනි ආහාරවල ඇති සල්ෆර් සංයෝග රුධිරයට මුසු වී පෙනුලම් සහ සමේ සිදුරු හරහා පිටවන නිසා එම ආහාරගෙන පෑ කිහිපයක් යනතුරු ඔබේ ස්වභාවික ආකර්ෂණයට එය බාධාවක් විය හැකිය. මානසික ආතතිය සහ නරක දහඩය. දහඩය දැමීම වර්ග දෙකක් තිබෙනවා. ඔබ ව්‍යායාම කරන විට හෝ රස්නෙට නිසා දහඩය දැමීම ඔබේ සිරුර සිලිල් කිරීමටයි. එය බොහෝ විට ජලයෙන් සමන්විත නිසා එහි තද ගඳක් නැහැ. නමුත් ඔබ මානසික ආතතියෙන් හෝ බියෙන් සිටින විට දහඩය නිකුත් වන්නේ ඇපොක්‍රීන් ග්‍රන්ථි හරහායි. මෙම ආතති දහඩයේ ප්‍රෝටීන සහ මේද වැඩිපුර අඩංගු වන අතර සමය මත සිටින බැක්ටීරියා මේවා ආහාරයට ගෙන ඉතා වේගයෙන් දුගන්ධ පිට කරයි. ඔබ ආකර්ශනීය වන විට උත්සාහ කරන නම් ඔබේ මානසික මට්ටම සැහැල්ලුවෙන් තබා ගැනීම ඉතාමත් වැදගත් වන්නේ මේ නිසයි. බියෙන් සිටින පුද්ගලයෙකුගේ සුවඳ අනෙක් අයට යටිසිතින් දැනෙනවා සහ එය ආකර්ෂණය අඩු කිරීමට හේතු වේ. ජලය සහ පිරිසිදුකම. ඔබේ සිරුරේ විෂද්‍රව්‍ය ඉවත් කිරීමට තියෙන හොඳම ක්‍රමය ප්‍රමාණවත් තරම් ජලය පානීය කිරීමයි. සිරුර ඩිහයිඩ්‍රේට් වූ විට ඔබේ දහඩේ ඇති රසායන ද්‍රව්‍ය සාන්ද්‍රණය වන නිසා සිරුරේ ගන්ධ වැඩි වේ. ප්‍රමාණවත් තරම් ජලය බොන විට එම රසායන ද්‍රව්‍ය දියවන නිසා ඔබේ ස්වභාවික සුවඳ වඩාත් සැහැල්ලු සහ ප්‍රසන්න වේ. එමෙන්ම කටුරෙදි වැනි ස්වභාවික රෙදිපිලි ඇඳමින් සමට හුස්ම ගැනීමට ඉඩ ලැබෙනවා. එමගින් බැක්ටීරියා වර්ධනය වී දුගන්ධ ඇතිවීම පාලනය කරයි. සැබෑ ආකර්ෂණය ඇතිවන්නේ මිල අධික සුවඳ විලපුණු 10කින් සිරුර වැසීමකින් නොවේ, ඔබේ ස්වභාවික සුවඳ පිරිසිදු තබා ගැනීමකින්. ප්‍රායෝගිකව බලන විට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්, මානසික සංසුම බව සහ පිරිසිදුකම ඔබේ ආකර්ෂණීය වැඩි කරන ප්‍රබලතම රූපලාවන්‍ය ලහස් වේ. එසේනම් මේ සියලු කරුණු ගොනු කර බලන විට සැබෑ ආදරය සහ සහකරු තේරා ගැනීම හුදෙක් අහඹුවක්ද නැතිනම් එය සම්පූර්ණයෙන්ම රසායන විද්‍යාව මත පදනම් වූවක්ද
අවසාන නිගමනය සහ සාරාංශය ගැන අපි පස්වන කොටසින් කතා කරමු. පස්වන කොටස. ආදරය යනු හුදෙක් රසායන විද්‍යාවක්ද? අවසාන නිගමනය. පෙර කොටස් 4ෙන්ම අප ඉගෙන ගත්තේ මිනිස් සිරුරේ සුවඳ, ජානමය ගැලපීම, හෝමෝන ක්‍රියාත්මක වීම සහ අපේ පුරුදු සමාජ ආකර්ෂණයට බලපාන ආකාරය ගැනයි. අද අපි මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලයේ දෙස බලමු. අපි යමෙකුට ආදරය කරන්නේ ඇයි යන ප්‍රශ්නයට විද්‍යාව ලබා දෙන පිළිතුර ඔබව පුදුමයට පත් කරනු නිසා වෙයි. ආදරය ස්වභාවික දහමේ රහසිගත ඇල්ගොරිතමයක්. බොහෝ දෙනෙක් සිතන්නේ ආදරය යනු අහඹු ලෙස සිදුවන දෙයක් කියයි. නමුත් ජීව විද්‍යාත්මකව බලන විට ආදරය යනු අපේ සිරුර විසින් අපට නොදැනුවත්වම ක්‍රියාත්මක කරන ඊටමත් දියුණු ඇල්ගොරිතමයක් වන්නේ. අපේ නාසයේ හරහා ඇතුල්වන ඒ අදෘශ්‍යමාන සුවඳ සංඥා මොළයට පණිවිඩයක් දෙන්නේ අපේ ජානවලට වඩාත්ම ගැළපෙන නිරෝගී දරුවන් බිහි කළ හැකි සහකරුව කවුද කියා. එනිසා ඔබ යමෙකු දුටුසැනින් මට මොහු ගැන මොකක්දෝ හැඟීමක් දැනෙනවා යයි පවසන විට ඇත්තටම සිදුවන්නේ ඔබේ මොළය සහ නාසය එක්ව එම පුද්ගලයාගේ රසායන සංයුතිය පරීක්ෂා කර ඔයාට ගැළපෙනවා කියා අනුමැතිය ලබා දීමයි. සුවඳ සහ දීර්ඝකාලීන සහකරු තේරා ගැනීම. කාලයත් එක්ක රූපය වෙනස් විය හැකි නම් පුද්ගලයෙකුගේ ස්වභාවික සිරුරේ සුවඳ දීර්ඝකාලීන බැඳීමට අතිශය වැදගත් වේ. බොහෝ පර්යේෂණ වලින් හෙළි වී ඇත්තේ සාර්ථක විවාහ ජීවිත ගත කරන අඹුසැමියන් අතර එකිනෙකාගේ ස්වභාවික සුවඳ කෙරෙහි දැඩි ප්‍රියතාවයක් පවතින බවයි. ඔබේ සහකරුගේ සුවඳ ඔබට ආරක්ෂිත බවක් සහ සැනසුමක් ලබා දෙන නම් එයින් අදහස් වන්නේ ඔබ දෙදෙනා ජීව විද්‍යාත්මකව මනාව ගැලපෙන බවයි. අනෙක් අතට ඔබ යමෙකුට කෙතරම් ආදරය කළත් ඔහුගේ හෝ ඇයගේ සිරුරේ සුවඳ ඔබට දරාගන්න නොහැකි නම් හෝ අප්‍රසන්න නම් එම බැඳීම දීර්ඝකාලීනව පවත්වා ගැනීම ඊටමත් අපහසු වේ. මක්නිසාද ඔබේ යටිසිත නිරන්තරයෙන් පවසන්නේ එම පුද්ගලයා ඔබ සමග ජානමය විදිහට නොගැලපෙන බවයි. සාරාංශය සහ අවසාන පණිවිඩය. මෙම වීඩියෝ මාලාවෙන් අප ඉගෙනගත්ත ප්‍රධාන කරුණු 5ක් තිබෙනවා. ජානමය ගැලපීම. අපේ නාසය අපට වඩා වෙනස් ජානේති සහකරු සොයා ගැනීමට උදව් වෙනවා. කෘත්‍රිම බාධා. සුවඳ විලපුණු සහ උපත්පාලන පෙළ අපේ ස්වභාවික ආකර්ෂණයට බාධා කළ හැකිය. හෝමෝන බලපෑම. සුවඳ මගින් අපේ ආතති හෝමෝන අඩු කිරීමට සහ ආදරේ හෝමෝනය ඔක්සිටෝසින් වැඩි කිරීමට හැකිය. ජීවන රටාව. අප ගන්නා ආහාර සහ පිරිසිදුකම අපේ සුවඳ සලකුණ තීරණය කරයි. විශ්වාසය. සහකරුගේ සුවඳ කෙරෙහි ඇති ප්‍රියතාවය බැඳීම ශක්තිමත් කිරීමට අත්‍යවශ්‍යයි. අවසාන වශයෙන් ආදරය යනු හදවතින් හමිත නාසයෙන්ද තීරණය වන දෙයයි. මීළඟ වතාව ඔබ යමෙකුට ආකර්ෂණය වන විට ඔබේ ඇස්වලට වඩා ඔබේ නාසයට සවන් දෙන්න. මක්නිසාද ඔබේ නාසය කිසි විටකම බොරු නොකියන නිසා වෙයි. මෙවැනිම විස්මිත විද්‍යාත්මක තොරතුරු දිගටම දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ මාලාව ගැන ඔබේ අදහස් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔබේ මිතුරන් සමගත් share කරන්න.